පාසල් ගෑන් ළමයි. ජෝතිව හොයාගෙන ඇවිල්ලා තියෙනවා තමන්ගේ කන්‍යාභාවය ජෝතිට කියලා නැති කරගන්න. මිනි පෙට්ටියේ එයා ලියලා තිබුණා කලින්ම මිනි පෙට්ටිය වෙන් කරලා ජෝති ගීත ලියලා ඒක පුරාවටම එයාගේ ෆියුනරල් එක දවසට ජෝතිගේ සින්දු කියන්නත් ඕනේ. ඒක තමයි අවසන් කැමැත්ත. පොඩි කාලේ කැසට් වලින් ඩෙක් වලින් සින්දු අහලා ඊට පස්සේ ආවා මේ CD DVD එකට. මේ කිව්වොත් පිළිගන්නවද? තාම ඉන්නවා ඔන්ලයින් හැම ඕඩර් කරලා ඉතුරුලා තියෙන CD DVD හැම ගෙන්නගෙන අහන උදවිය. අපේ ඔෆිස් එකේ ඉන්නවා හැම කෙනෙක්. එයා ගෙන්නපු ඔන්ලයින් ගෙන්නපු මේ CD එක DVD එකක් තමයි මේ තියෙන්නේ. ඇයි මේවා ගෙන්නන්නේ කියලා බලමු මුලින්ම. සමිතයි. ඔව්. මේක ඔයාගෙන. ඔව් මගේ ජෝති. මේ මල්ලියා නිදන් වස්තු මේ මොකටද දැන් ඔය CD DVD ගෙන්නන්නේ? නෑනේ මේ මම මේ කාලයක් තිස්සේ මේ එකතු කරනවා. මේ විශේෂයෙන්ම මේ ජෝතිකේවා. හේතුව? මේ පොඩි කාලේ තිබ්බ විනෝදාංශනේ මල්ලි. හරි ඉතින් දැන් ඉතින් අහන්න CD DVD අහන්න ඒවා නෑනේ දැන්. ඔව් ඉතින් අහන්න නැතුණාට මේක මතකයන්නේ. ඒ නිසා පොඩ්ඩක් එකතු කරමු. මොකද්ද ජෝති ගැන තියෙන අමුතු මතක? අමුතු මතකනේ. නෑ මෙහෙමයි ඉතින් මේ මම මගේ මතකද අහන්නේ? නෑ ඔයාගේ මතකත් කියන්න. ඒ වගේම මේ ජෝතිපාල කියලා කිව්වහම HR ජෝතිපාල කියලා කියන්නේ මේ ගායන ඉතිහාසයේ. එහෙම නැත්නම් කලාවේ නොමැකෙන කතන්දර තියපු කෙනෙක්නේ. ඔයා අහන්නේ මේ කතා. ඔව්. මෙහෙමයි මේ මම ඇත්තටම මේ ජෝතිගේ මේ මුලින්ම සින්දුවේ කැසට් එක ඒ කාලේ කැසට් නෙන්නේ. ඒ කියන්නේ දැන් කාලේ වගේ ඔය ඉන්ටර්නෙට් තර මගුල් Facebook නෑනේ. එතකොට මුලින්ම තිබ්බේ කැසට් එක. මට මතකයි අපේ අම්මා තමයි අපේ අම්මගේ ආසම ගායකයා ජෝති. ඉතින් නිතරම ඇහෙන්නේ ජෝතිගේ මිල්ටන්ගේ සින්දු. මිල්ටන් මල්වාරච්චි නෙවෙයි මිල්ටන් පෙරේරා. එතකොට දැන් මුලින්ම ඒ විදිහට සින්දුවක් කියලා ඇහුවේ ඔබ දැකුමෙන් මානෙත ලැබුවේ. ඇති ඉහළම සතුටයි මෙලොවේ. මම මතකයි ඔය සන්ෆ්ලවර් තමයි සන්ෆ්ලවර් ඇල්බම් එකක් ගැහුවා ආදර මధుර අතීතය කියලා. ඒ කියන්නේ අපිට එන්න කලින් ජෝති කියනකොට අපි ජෝතිව දැකලා නෑනේ. මම 90 දශකයේනේ. ඔයත් 90 දශකයේනේ. ඔව්. එතකොට දැන් අපිට මල්ලි දැකලා නෑනේ ජෝතිව. අපි දකින්නේ ඔය කැසට් පීස් වලින් අහලා එහෙම කතා අහලා එක එකයි කියන කතා අහලා එහෙම තමයි අපි දකින්නේ. ඊට පස්සේ දැන් ඔන්න මේ මුලින්ම ඕක මේ රැල්ලක් විදිහට ගියේ ඔය මේ නිල් වර්ණ කුලසූරියලා ගැහුවා ආදර මధుර අතීතය කියලා ඇල්බම් එකක්. ඒක තමයි ඒ කියන්නේ මේ ඒ කාලේ අර හින්දි රැල්ලක් එක්ක තිබුණානේ. වෙනම හින්දි පීස් තමයි මිනිස්සු හෙව්වේ. හැබැයි අර ආදර මధుර අතීතය කියන්නේ ජෝතිගේ හඬ විතරක් අරගෙන මියුසික් වෙනම ට්‍රැක් කරනවා. ඔය සන්ෆ්ලවර් බෑන්ඩ් එකේ රොෂාන් පෙරේරා සුගත් නාවලගේ ඒ වගේ අය තමයි මේ අත්හදා බැලීම කරන්නේ. ඒක සාර්ථක වෙනවා වැඩි. ඊට පස්සේ මං හිතන්නේ ඔය සන්ෆ්ලවර්ස්ලා වගේම සහරා සකුරා රේන්ජ් ඔය බෑන්ඩ් ගොඩාක් සන්ෆ්ලවර්ස්ලා එක්ක මේ රැල්ලට ජෝතිගේ සින්දු එක දිගට ආවා. ඒකෙන් වෙච්ච දේ තමයි අර අපි අහපු නැති සින්දු එකම තනුවට ගීත දෙක තුනක් කියලා තිනවා ජෝති. ඔය ජෝතිට කියනවා කියන්නේ ඔය කේමදාස මාස්ටර් කියනවා කියන්නේ මේ වන් ටේක් ගායකයෙක් කියලා. ඒ කියන්නේ එක පාරයි රෙකෝඩින් එක. එකපාරින්ම සින්දුව කියලා ඉවරයි. ඒක නිසා අර දෙතුන් පාර රෙකෝඩින් එහෙම නැහැ. ඒ කාලේ එහෙම කරන්නත් බෑනේ. ඒක හරි අමාරු වැඩක්. ඒක එඩිටින් සොෆ්ට්වෙයාර් නෑනේ. ඔව් එඩිටින් සොෆ්ට්වෙයාර් නෑනේ. ඒක නිසා දැන් අර ඒ විදිහට තමයි වන් ටේක් එයා කිව්වා එයා ගියා. ඒ තරම් දක්ෂයි. ඒ තරම් දක්ෂයි. එතකොට මිනිහාගේ සින්දු වෙනට ජනප්‍රිය වුණා. ඊළඟට මිනිහට ඒ වගේම ටිකක් අර පොඩි ලේබල් එකකුත් වැදුනානේ. ඒ කියන්නේ ඒ කාලේ මේ ඇත්තද සමිතයි කියන්නේ මේ ජෝතිපාල කියන චරිතය මුලින් ගායන ශාස්ත්‍රයට එනකොට ඒ තරම් ජනප්‍රිය නෑ. කැපිලි ගොඩක් ආවා. නෑ ගණන් ගත්තේ නෑ. ඒ කියන්නේ ඒකට හේතුව දැන් ඒ කාලේ පොඩි කැටගරි දෙකක් හදලා තිබුණානේ. ප්‍රබුද්ධයි ප්‍රබුද්ධ නොවනයි. එතකොට ප්‍රබුද්ධ නොවන කියලා කියන්නේ පීචං කියලා කියන්නේ ඒකට. ඒක කියන්න හොඳ නැති වචනයක් වුණාට ඔය ඒක හඳුන්වා දෙන්නේ එහෙම තමයි. ඒ කාලේ කිව්වේ එහෙම. මම මේ පොඩි කතාවක් කියන්නම් මේ ඔය නන්දා මාල්නි කවදාවත් ජෝතිත් එක්ක ඩුවට් එකක් නැහැ. හේතුව ජීවිතේට කියලා නැහැ. මේකට විශේෂ හේතුවක් තියෙනවා. ඒ විශේෂ හේතුව තමයි නන්දා මාල්නි ප්‍රබුද්ධයි ජෝති ප්‍රබුද්ධ නැහැ. ඒක තමයි තර්කය. ඒක තමයි හේතුව. එතකොට හැබැයි ඔය මම දැක්ක ජෝතිගේ නංගි කෙනෙක් කියලා තිබුණා මේ නන්දා මාල්නිව ළමා පිටියට එක්කන් ගිහිල්ලා දින්නෙත් ඒ වුණාට ජෝතිම තමයි. ඒ වුණාට අන්තිමට ඩුවට් එකක් කියන්න බෑ කියලා. මට මතක නෑ ෆිල්ම් එකේ නම මං හිතන්නේ ගලන ගඟගේ ජීවිතේ සින්දුව වෙන්න ඕනි. මොකක් හරි එහෙම ජනප්‍රිය සින්දුවක්. ඒ සින්දුව කියන්න
ජෝති තමයි සිලෙක්ට් කරලා දීලා තියෙන්නේ. නමුත් නන්දාමාල්ලි කියලා මං ඕන්න මිල්ටන් පෙරේරත් එක්ක කියන්නම් ජෝතිත් එක්ක බෑ. ප්‍රතික්ෂේප කළ ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ වෙලාවේ ලස්සන කතාවක් තියෙනවා. ඕක දැන් ජෝතිට කියන්නත් එපැයි. මේකට කැමති නෑ කියලා. ඒක අහපු වෙලාවේ ජෝති වචනයකින්වත් බැනලා නැල්ලු. ටිකක් අර හිරන දුකෙන් හැමම කාමරය ඇතුළට ගිහිල්ලා දොර වහගෙන. ඒ කියන්නේ සාමාන්‍ය අර ජෝති ටිකක් අර පොඩ්ඩක් දුක හිතුනම සිගරට් එකක් බීලා ජෝති බොනවනේ ඒක හැමෝම දන්නවනේ. මදු විත පොඩ්ඩක් සප්පායමලා එහෙම තමයි ආ දුක නිවාගන්නේ. හරි හොඳ මිනිස්සෙක්. මොකද ජෝතිගේ සමකාලීනව ගොඩාක් මම ආශ්‍රය කරලා තියෙනවා. ඒ අය මට කතා කරලා තියෙනවා. මම ඉස්සර ජෝති රාත්‍රියේ ප්‍රෝග්‍රෑම් එකක් කරා. එතකොට මේ ඔය සමකාලීනව කියන කතාවක් තමයි ඒ ජෝතිගේ අවසාන කාලේ බැංකුවේ 7-5ක් නැහැ. හේතුව මිනිස්සුන්ට උදව් කරන එක එයා කරන්නේ. එයාගේ ওই ජෝති රාත්‍රිය බලන්න හිඟන මිනිස්සුත් ඇවිල්ලා තියෙනවා. ඒ හිඟන මිනිස්සයාට ඇතුළට එන්න දීලා දෙන්න ෆ්‍රී ටිකට් එක. ඉතින් ෆ්‍රී ටිකට් එකෙන් තමයි එයා ඇතුළට එන්නේ. කියන්නේ එයා එච්චරටම ජෝති කියන්නේ අර දැන් කාලේ ඔය සුපර්ස්ටාර් ලේබල් කියලා ඉන්නවනේ ගොඩක් අය. ජනප්‍රිය කට්ටිය ඉන්නවනේ. දැන් ඒ කාලෙත් සුපර්ස්ටාර් උනේ ජෝතිනේ. දැන් අදටත් සුපර්ස්ටාර් ජෝති තමයි. මොකද ඉතින් ස්ටාර් තරගවල කියන්නේ ජෝතිගේ සින්දුනේ. ඉතින් දැන් ඒ කාලේ තිබ්බ සීන් එක තමයි ඔය ජෝති සින්දු කියද්දි. ඒ කියන්නේ ඔය විදිහට මද කාලේ වගේම ආකර්ෂණය ආදරය හැමදේම තිබුණ අඩුවක් නැතුව. එතකොට මේ දැන් කාලේ ගිහිල්ලා ඔය ගායක ගායිකාවන්ට මල් දෙනවා වගේ ඒ කාලේ ජෝතික පස්සෙන් කියපුවා ඇති. අප්පට සිරි ඉන්නවා. ඒ කියන්නේ සමහර ඉන්නවා මේ ජෝතිට කොච්චර ආදරේ තියෙනවද ජෝතිගේ නමට ගෙවල් හදපු මිනිස්සු ඉන්නවා. ජෝතිගේ නමට ගෙවල් මං කියන්නේ මේ ඒ කියන්නේ දැන් ගෑන් ළමයි දැන් ගොඩක් සුපර්ස්ටාර් කියලා කිව්වම ගෑන් ළමයි විතරක් ආකර්ෂණය වෙන අය ගැනනේ අපි අහන්නේ. හැබැයි ජෝති කියන්නේ දැන් අපි දන්න නාමල් උඩුගමට ගොඩක් ආදරය කරේ ගෑන් ළමයි. ඊට සාපේක්ෂව පිරිමින්ගේ ආකර්ෂණය හරි අඩුයිනේ. දැන් වෙනකොට ඒක වෙනස් වෙලා තියෙනවා. දැන් ශිහාන්ටත් මුල් කාලේ තිබුණේ මේ ගෑන් ළමයිගේ ආකර්ෂණය විතරයිනේ. දැන් කාලේ වගේ නේ. හැබැයි ජෝතිට අර ගැහණු පිරිමි ભેදයක් නැතුව හැමෝම ආදරය කරනවා. ඒකේ විශේෂත්වය තමයි ඔර මේ මට මතකයි එක පුද්ගලෙක් තමන් මේ මරුණට පස්සේ මිනි පෙට්ටියේ එයා ලියලා තිබුණා ජෝති ගීත. මිනි පෙට්ටියේ එයා ලියලා තිබුණා කලින්ම මිනි පෙට්ටිය වෙන් කරලා ජෝති ගීත ලියලා ඒක පුරාවටම එයාගේ ෆියුනරල් එක දවසට ජෝතිගේ සින්දු කියන්නත් ඕනේ. ඒක තමයි අවසන් කැමැත්ත. හරිද? ඒ වගේ තිබුණා. මම මේවා අහපු නිසා කතා දෙකක් කියන්නේ මේ ඔය ආනන්ද පද්මසිරි මාධ්‍යවේදියා ජෝතිගේ ළඟම මිත්‍රයෙක්නේ. එතකොට මේ එතුමා මේ කතා ටික ලියලා තිබුණේ ඔය ජෝතිට මේ කාන්තාවන්ගේ ආකර්ෂණය බොහොම ඉහළින් තිබුණා. ඒකට සාමාන්‍යයෙන් ජෝතිට පෙන්වතියොත් ගොඩාක් හිටියා කියන එක රහසක් නෙවෙයිනේ. ඒ කියන්නේ ජෝතිට සමහර වෙලාවෙ පෙන්වතියෝ ගැන ගීතත් ලියලා තියෙනවා. අඬන්නේ ඇයි සුදු මැණිකේ කියන්න පනවාගේ ඒකෙත් ඉන්නේ ජෝතිගේ පෙන්වතියක්. ඒ වගේ ඔය රන් තිලක සින්දුවෙත් ඉන්නවා කියලා කියනවා පෙන්වතියෝ. ඒ වගේ මේ ගොඩක් පෙන්වතියෝ ගැන ලියලා තියෙනවා. ඒ කියන්නේ මේ ගොඩක් පෙන්වතියෝ එයාට ඉඳලා තියෙනවා. ඔය සමහර ගෑන් ළමයි මේ ඒ කියන්නේ කොච්චර ආකර්ෂණය වෙනවද කියන මේ මම මේ උදාහරණ කිහිපයක් කියන්නේ. එකපාරක් ඔය සිංගප්පූරුවේ මේ ප්‍රසංගයක් තිබිලා ඒ ප්‍රසංගය වෙලාවේ මේ ජෝතිට ලැබෙනවා තෑග්ගක් ප්‍රසංගය ඉවර වෙලා. තෑග්ග තමයි මේ ගෑන් ළමයි ටිකක් ලස්සන හුරු බූටි ගෑන් ළමයි ටිකක් තමයි තෑග්ග විදියට ලැබෙන්නේ. හරිද? ජෝති එපා කියනවා. හේතුව ජෝතිට එපා කියනවා කියන්නේ ජෝතිට ඒ වෙලාවේ ඒ ළමයින්ගෙන් තමන්ගේ ළමයි ටික පෙනිලා. ජෝතිට දුවලා ඉන්නවනේ. එතකොට ඒ කෙල්ලෝ ටිකෙන් මම මගේ දුවලව දැක්කා මට ඒ තෑග්ග එපා වුණා මල්ලි මං හැරිලා ආවා කියලා ජෝති කියලා තිබුණා. අර මම මේ කතාව කියන්නේ ජෝතිය ගොඩාක් දෙනෙක් එක තැනකට කොටු කරලා තියෙනවා එක විදිහට චෝදනා කරනවානේ. හැබැයි ජෝතිගේ ඒ වගේ ලස්සන මේ ගතිගුණ තිබුණු මිනිස්සේ. ඊට පස්සේ ඔය තව කතාවක් තියෙනවා ජෝතිව පොළඹව ගන්න ජෝතිව කසාද බඳින්න ගෑනු කෙනෙක් නිතරම ඇවිල්ලා තියෙනවා ගෙදරට ගෑන් ළමෙක්. අවුරුදු ගාණක් බාල ගෑන් ළමෙක්. එතකොට මේ ජෝති විවාහ වෙලත් ගොඩක් කල් ගිහිල්ලා. එතකොට මේ ජෝතිගේ අම්මා ජීවිතුන් අතර ඉන්න කාලේ. එතකොට ජෝතිය ඇවිල්ලා මේ ගෑන් ළමයා කරදර කරලා තිනවා කොහොම හරි විවාහ කරගන්න මේ මාව මට ඔයා නැතුව ඉන්න බෑ. ඒ කාලේ කියනවානේ. ඔබ නැතුව බෑ මන්ද. වගේ එහෙම කියලා දිනවා. සින්දුත් ලියවෙනවනේ ඒ කාලේ. සින්දුත් ලියවෙනවනේ. හැබැයි මේ ඒ වෙලාවේ ජෝති කියලා තිනවා මේ හරි ලස්සන අවවාදයක් දීලා තිනවා. ඔයාගේ වයස බලන්න මේ නංගි. ඔයාගේ වයසයි මගේ වයසයි ලොකු පරතරයක් තියෙනවා. අපිට එහෙම මම ටික කාලෙකින් මැරිලා යයි.
ඔයා එහෙම නෙවෙයිනි. ඔයාට ජීවත් වෙන්න කාලය තියෙනවා. තව ඉගෙන ගන්න ඕනේ ලස්සනට ඔයාගේ ජීවිතේ ගත කරලා මගේ සින්දු වලට ආදරය කරන රසිකෙක් හොයාගෙන ඔයා බඳින්න. එහෙම කියලා එයා අවවාද කරලා යවලා තියෙනවා. ඊට පස්සේ අම්මත් ඇවිල්ලා අවවාද කරලා තියෙනවා ඒ ගෑල් ළමයා. සමහරට ඒ කාන්තාව එහෙම තීරණය ගන්න ඇති. ඒ කියන්නේ මං කියන්නේ ජෝතිට ආදරය කරපු කෙනෙක්වම සමහරට මැරි කරන්නත් ඇති. එහෙම තමයිනේ ජීවිත. ඊළඟට මේ ඔය තව කතාවක් තියෙනවා මේ ඔය ගෑල් ළමෙක් පාසල් ගෑල් ළමෙක් ජෝතිව හොයාගෙන ඇවිල්ලා තියෙනවා තමන්ගේ කන්‍යාභාවය ජෝතිට කියලා නැති කරගන්න. ඒක පුදුම ආසාවක් කියන්නේ ඒක තමයි ඉල්ලීම. ඒ කියන්නේ ඉල්ලීම තමයි මගේ කන්‍යාභාවය නැති වෙන්න ඕනි ජෝති පහලතින්. ඒක සිහි වටනයක් විදිහට. හරිද? ඉතින් ජෝතිට ඕකෙන් ගැලවෙන්නම බැරි වෙලා තියෙනවා. මේ ජෝති බොහොම කාරුණික ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මටත් දුවලා ඉන්නවා. මට ওই වැරද්ද කරන්න බෑ. එහෙම කියලා ඒ දරුවව හරවලා යවලා තියෙනවා. හරි අමාරුයි. ඒ කියන්නේ ඒ තරම්ම මේ ආකර්ෂණයක් තිබ්බ මිනිස්සෙක්. මම හිතන්නේ විජේ කුමාරතුංගට සමානව ආකර්ෂණයක් තිබුණා නම් තරුවකට HR ජෝතිපාලට තමයි. ඒ කියන්නේ HR කියන මේ අකුරු දෙකේ කියන්නේ හදවත රත්තරන් කියලානේ කියන්නේ. මේ වගේ බොහොම මේ සුන්දර මිනිස්සෙක් ඉතින් කතා නම් තියෙනවා ගමකට වෙන දවසක කියන්නම් දැන් ඇති.